හායි යාළුවනේ. අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ දිනුනෙත් ඉලෙක්ට්‍රික් YouTube channel එකට. අද මම ඔයාලට ගෙනලා දෙන ගැජට් එක තමයි කොහොමද VIP light එකක් හදාගන්නේ කියලා. මේක යාළුවනේ ඔයාලට හදින විදිහ කියලා දෙනවා අඩු මුදලකින්. රුපියල් 100ක් වෙන අඩු මුදලකින් හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට ගෙනලා දෙන්නේ. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ ගිහින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එකත් එක්ක අලුත එකතු වෙන කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාලා click කරන්න. මේ වීඩියෝ හොඳ නම් පහළ තියෙන like button එක click කරගෙන අපි යන් වීඩියෝ එකට මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න. හරි යාළුවනේ අපිට මේක හදන්න ප්‍රධානම අවශ්‍ය වෙනවා මේ වගේ 12 load relay එකක් අවශ්‍ය වෙනවා අපිට මේක හදාගන්න. මේ වගේ 12 load relay එකක් ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ 2200 මම මේකට යන්නේ පාවිච්චි කරන්නේ 220 UF 36 volt capacity එකක්. මම යාළුවනේ මේක පාවිච්චි කරන්නේ මේ VIP light එක ටිකක් වේගින් වැඩ කරගන්න. ඔයාලට මේක හිමින් වැඩ කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් 2200 UF 36 volt capacity එකක් භාවිත කරන්න. ඊට පස්සේ යාළුවනේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ 100 ohms resistor එකක් අවශ්‍ය වෙනවා යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ අවශ්‍ය වෙනවා මේ වගේ circuit light 12 volt circuit light දෙකක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය යාළුවනේ VIP light වලට පාවිච්චි කරන්නේ නිලුයි රතු හින්දා මම මේ වගේ නිලුයි රතුයි circuit 12 volt circuit bulb දෙකක් පාවිච්චි කරනවා. එහෙනම් යාළුවනේ අපි මේවා ටික භාවිතා කර අපි මේ VIP light එක හදාගමු. යාළුවනේ මම මේ light එක හදන diagram එක මම වීඩියෝ එකේ දාන්නම්. ඔයාලා මේ පේන විදිහට මේ diagram එක විදිහට ඔයාලා මේක බලන් මේක හදන්න. හරි යාළුවනේ ඉස්සෙල්ලාම අපි මේ 12 volt relay එක අරගෙන ඒකට අපි අරගත්ත 220 volt 220 UF 50 volt capacity එක අරගෙන ඒකේ මේ මෙහෙම relay එක කොහොම තියාගෙන යාළුවනේ ඒකේ දැන් මේ capacity එකේ මම ධන ඍණාග්‍ර දෙක හඳුනාගත හැකි විදිහ මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා ඔයාලට. ඒ විදිහට යාළුවනේ මේකේ capacity එකේ ඍණ පැත්ත තමයි යාළුවනේ මේ සුදු පාට ඉර තියෙන පැත්ත. ධන පැත්ත යාළුවනේ මේ දිග පින්නේ තියෙන පැත්ත. ඔයාලට මේ පින් අනුවත් මේකේ ධන ඍණ හොයාගන්න පුළුවන්. එතකොට යාළුවනේ අපි මේ relay එක මෙහෙම තියාගෙන යාළුවනේ මේකේ capacity එකේ ඍණ පින් එක යාළුවනේ අපි මේ 12 volt ඍණ පින් එකේ මේ පැත්ත පින්නට යාළුවනේ අපි මේ capacity එකේ ඍණ පින් එක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මේ capacity එකේ ධන පින් එක යාළුවනේ මේ පැත්ත පින් එකට අපි සම්බන්ධ කරගන්න ඕනේ. යාළුවනේ එහෙනම් මම යාළුවනේ මේක මෙහෙම සම්බන්ධ කරගෙන එන්න. හරි යාළුවනේ මම ඒක මේ විදිහට පාස් ගත්තා. capacity එකේ ඍණාග්‍රය මේ පින් එකටත් capacity ධන පින් එක මේ පින්නටත් පාස් ගත්තා. ඊට පස්සේ යාළුවනේ අපි අර 100 ohms resistor එක අරගෙන යාළුවනේ ඒක එක පින් එකක් relay එකේ මේ පින් එකට සම්බන්ධ කරලා අනිත් පින් එක යාළුවනේ capacity එකේ ධන පින් එක සම්බන්ධ කරපු පැත්ත පින් එකට අපි සම්බන්ධ කරගන්න ඕනේ යාළුවනේ. මම resistor එකේ මේ පින් දෙකට ඔහොම විදිහට පාස් ගත්තා. ඊට පස්සේ යාළුවනේ අපි අර ගත්තේ LED bulb දෙක. ඒ LED bulb දෙක යාළුවනේ අපි මේ ඍණ ඒ LED bulb දෙකේ ඍණ වයර් දෙක යාළුවනේ අපි මේ විදිහට මේ ඍණ වයර් දෙක යාළුවනේ අපි මේ විදිහට එකට සම්බන්ධ කරගන්න යාළුවනේ. හයි යාළුවනේ අපි මේ එකතු කරගත්ත ඍණ වයර් දෙක යාළුවනේ අපි අර relay එකේ අපි අර capacity එකේ ඍණ පැත්ත සම්බන්ධ කරගත්ත පින් එක තියෙන යාළුවනේ ආන්ගේ පින් එකට යාළුවනේ අපි මේ එකතු කරගත්ත ඍණ වයර් දෙක මේ capacity එකේ ඍණ පැත්ත හයි කරපු පින් එකට කොහොමද තියලා අපි හම් පාස් ගන්න ඕනේ. බේම් මෙතෙන්ට ඔයාලට පේනවාද බේම් මෙතෙන්ට තමයි අපි පාස් ගන්න ඕනේ. හරි යාළුවනේ මම මේ විදිහට ඒ ඍණ වයර් ටික මේ පින් එකට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ යාළුවනේ අපි මේ LED bulb වල එක bulb එක ඍණ පින් එක යාළුවනේ ඔයාලට ඕනම bulb එකක් ගන්න පුළුවන්. එක bulb එක ඍණ පින් එක යාළුවනේ අපි මේ relay එකේ මේ පැත්තේ දැන් ගත්තාම බේම් මෙහෙම තියාගත්තාම මේ පින් එකට අපි මේක එක LED bulb එකේ ඍණ පින් එක ඔහොම පාස් ගන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ අනිත්
බල්බිගේ රින පින්න යාලන අපි අර රෙසිස්ටරි පාසගත්ත යාලන යාගේ පාස මේ පැත්තනි වලන මේ පින්න එකට අපි අනිත් බල්බිගේ දන පින්න ගලනේ බේ මේ පින්නට සම්බන්ධ කරගන්න යනවා සම්බන්ධ කරගන්න ඕන යාලන මංගේ දනවාරිටි යාලනේ බේ මේ විදිර මේ පින්දකට පාසගත්ත යාලනේ ඊට පස්සයාලන අපි මේකට 12 ලෝඩ් ඉන්පුට් ලබා දෙන්න පයාලන ඒකින් යාලනේ අපි 12 ලෝඩ් ඉන්පුට් දෙන්න යාලනේ ඉන්පුට්ගේ ධනවාර යාලනේ අපි ඒ ඉන්පුට් ධනවාර ගාලන වලට පේන යාලනේ මේ රිලේ එකේ බේම් මෙතන මැද පින් නැති යාලනේ අපි මේ මැද පින්නේට 12 ලෝඩ් ඉන් වයර් එක අපි මේ 12 ලෝඩ් ධන ඉන් වයර් එක යාලනේ අපි මේ මැද පින් එකට සම්බන්ධ කරගන්න යාලුවනේ ඊට පස්සේ යාලනේ 12 ලෝඩ් ඉන්පුට් රින වයර් එක යාලනේ අපි මේ කැපැසිටි සම්බන්ධ කරගත්ත රින පැත්තේ මේ පින් එකට යාලනේ අපි මේ 12 ලෝඩ් ඉන් රින පින් එක යාලනේ සම්බන්ධ කරගන්න යාලනේ හරි යාලනේ මම එක ඒ 12 ලෝඩ් ඉන්පුට් ලයින් එක යාලනේ මම මේ වගේ මේ රිලේ එකට පාස් ගත්තා එහෙනම් යාළුවා අපි මේක වැඩ කරනවා කියලා බලන්න මේ වයර් දෙකට අපි 12 ලෝඩ් ඉන්පුට් දීලා බලමු මේක වැඩ කරනවා කියලා යාළුවනේ ඔයාලට පේන ඇති යාළුවනේ අපි හදාගත්ත VIP ලයිට් එක හොඳට වැඩ කරනවා එහෙනම් යාළුවනේ අද මම ඔයාලට ගෙනාවේ කොහොමද 100ක් රුපියල් 100ක් වෙන අඩු මුදලකින් මේ වගේ VIP ලයිට් එකක් හදාගන්නේ කොහොමද කියලා එහෙනම් යාළුවනේ අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා මේ වීඩියෝ ඉවරනකම් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි එහෙනම් යාළුවනේ මේ වීඩියෝත් මේ අපේ channel එකත් අලුතින් එකතු වෙන කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාලා click කරන්න එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක හොඳයි නම් පහළ තියෙන like button එක click කරන්න එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්